Hi guys, අයිබෝවන් අද ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට වැදගත් වෙනවා skip කරන්න නැතුව වීඩියෝ එක බලන්න. හරිද? ගොඩක් කට්ටිය මේ සයිඩ් වල ලොස් වෙලා ඉන්නවා ඇති. ඔයගොල්ලන්ට සුපිරි අප්ඩේට් එකක් එවිල්ලා තියෙනවා. win win එක. හරිද? ඒ වගේම ත්‍රිපල් ලයිට් එකත් කොහොමයි win win එකත් කොහොමයි. හරිද? මේකෙදී ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා අලුතින් account එකක් හදාගන්න. ඒකට හේතුව තමයි දැන් මම සාමාන්‍යයෙන් ඩිපොසිට් කරලා වැඩ කරන්නේ ලක්ෂ 10ක් ඒ වගේම ලක්ෂ 5ක් මිනිමම් දාන්නේ ලක්ෂ 3මාරක් එහෙම නැත්නම් ලක්ෂයක්. හරිද? ඒකට හේතුව සාමාන්‍යයෙන් මේ සයිඩ් වල ගේමක් ගහන්න නම් ওই විදිහට ඩිපොසිට් එකක් දාගෙන આવොත් ඕගොල්ලන්ට දවස ගානේ ඕගොල්ලන්ට මිනිමම් 10000ක් 15000ක් හොයාගන්න පුළුවන්. ඒක තමයි ඇත්ත. හරිද? ওই විදිහට වැඩේ කරන් යන්න පුළුවන්. හරිද? ඉතින් මෙතනදී අපි අලුතින් account එකක් හදාගන්න විදිය description එකේ link එක තියෙනවා. එහෙම නැත්නම් app එකෙන් හදන විදියක් තියෙනවා. register video එකත් මම දාලා තියන්නම්. හරිද? register video එකත් මම අනිවාර්යයෙන්ම දාලා තියන්නම්. පළහා description එකේදී මෙතනදී ඕගොල්ලන්ට app එක download කරගෙන register වෙන්න පුළුවන්. ඕගොල්ලන්ට easy method එකක් මම කියලා දෙන්නම්. app එක download කරොත් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ register කියන එක click කරන්න. ඊට පස්සේ by phone number or email address එක. ඔයගොල්ලන් ලංකාවේ ඉන්නවනම් phone number එකකින් හදාගන්න ඒක ප්‍රශ්නයක් නෑ. one click එකකින් හදන්න එපා. ඒකට වඩා ඔයගොල්ලන්ට පුළුවන් phone number එකකින් හදාගන්න. by phone number එක click කරන්න මෙන්න මේ. ඊට පස්සේ LKR currency එක විදියට LKR ලංකාව කියලා මෙතන ශ්‍රී ලංකා රුපී කියලා select වෙලා තියෙනවද කියලා බලන්න. එහෙම නැත්නම් මේ විදියට ක්ලික් කරලා ඔයාට සෙට් කරගන්න පුළුවන්. හරිද? මෙතනදී කෝඩ් එක විදියට ශ්‍රී ලංකන් කෝඩ් එක මෙතනදී මේ වෙලා තියෙනවද කියලා බලන්න. ඕගොල්ලන්ට බෝනස් එකක් හම්බ වෙනවා. මේකින් 100ක් බෝනස් එකක් හම්බ වෙනවනේ. ඒක ඕගොල්ලන්ට ස්පෝර්ට් බෙට් එකකට දෝනේ නැත්නම් කැසිනෝ එකකට දෝනේ කියන එක මෙතනදී මේ කරගන්න. මේකින් ස්පෝර්ට් බෙට් එකට බෝනස් එකක් ඕන නම් ඕගොල්ලන් 40000කට වැඩියෙන් දාන්න ඕනේ. හරිද? කැසිනෝ එකට බෝනස් එකක් ඕන නම් හරිද ඔයගොල්ලන් 1,40,000ක් දාන්න ඕනේ. ඩිපොසිට් එක ෆස්ට් ඩිපොසිට් එක විදියට දාන්න ඕනේ. හරිද? මේක ස්පෝර්ට් එකට ඕගොල්ලන් සාමාන්‍යයෙන් ස්පෝර්ට් එක සෙලෙක්ට් කර තියාගන්න අඩුම මේක ඇවිල්ලා 40000කින් ඕගොල්ලන් පටන් ගත්තොත් ඕගොල්ලන්ට බෝනස් එක හම්බ වෙනවා. හරිද? win නෆා කියලා සර්ච් කරන්න ප්‍රොමෝ කෝඩ් එක. මේකේ තව මෙන්න මේ විදියට සෙලෙක්ට් කරගන්න. හරිද? මේකේ අනිත් ඔක්කොටම මෙන්න මේ විදියට agree දෙන්න. හරිද? 18 වැඩි තියෙන්න ඕන වයස. හරිද? මේ විදියට තියන්න ඕන win නෆා කියලා ප්‍රොමෝ කෝඩ් එක යූස් කරොත් ඕගොල්ලන්ට මෙතනදී තව බෙනිෆිට් එකක් තියෙනවා අලුතින් account එක හදාගන්න කට්ටියට. සාමාන්‍යයෙන් දැන් මම ඔයගොල්ලන්ට මගේ account එක පෙන්වන්නම් කොහොමද කියලා. ලක්ෂ 5ක් දැන් ඩිපොසිට් කරලා තියෙනවා. හරිද? ලක්ෂ 5ක් ඩිපොසිට් කරොත් හරිද? සාමාන්‍යයෙන් මම ලොස් වුණයි කියමුකෝ. account එකම වොෂ් වෙලා ගියා. එතකොට 50-50 share in එක හම්බ වෙනවා. හරිද? 50-50 share in එක. ඒ කියන්නේ share in එක කියන්නේ cash back එක හම්බ වෙනවා guys. හරිද? 50-50 cash back එක හම්බ වෙනවා. ඉස්සර නම් ඕගොල්ලන්ට තිබ්බේ කොහමද? deposit එක දාන ගමන් ඕගොල්ලන්ගේ level එක up වෙනවා cash back එකේ. එතකොට cash back එක හම්බ වෙන්න level එක මේ වෙනවා. ඊට පස්සේ තමයි ඕගොල්ලන්ට cash back එක හම්බ වෙන්නේ. හරිද? ওই විදියට තමයි තිබ්බේ. දැන් ඕව නෑ 50-50 cash back එක හම්බ වෙනවා. හරිද? ඉතින් මෙතනදී phone number එක දාලා මේ විදියට දාගෙන ඕගොල්ලන්ගේ phone number එක දාලා register වෙන්න phone number එකට code එකක් එවි ඕකත් දාගන්න. Google authentication code එක add කරගන්න එපා. හරිද? ඒක add කරපු කට්ටියට ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒක නිසා add කරනව නම් හරියට දන්නව නම් විතරක් add කරන්න. හරිද? ඔහොම නැතුව ඊට පස්සේ සල්ලි දාගෙන ප්‍රශ්නයක් වුණෙන් පස්සේ ඇවිල්ලා message දාන්න එපා. හරිද? ඔය විදිහට register උනෙන් පස්සේ ඕගොල්ලන්ට පුළුවන් account එකට log වෙන්න. account එක log වෙලා personal details හදන scene එක දන්නව කට්ටිය හැමෝටම. එහෙම නැත්නම් register video එක මම දෙනුත් කියනවා register video එක description එකේ දාලා තියෙනවා. link එකකින් ගිහිල්ලා register කරනවා නම් ওই විදිහට website එකේ ගිහිල්ලා register වෙලා ඕගොල්ලන් personal details ඔක්කොම fill කරගෙන app එකට එන්න. හරිද? app එකකින් කරන කටේ මේ විදිහට කරන් යන්න පුළුවන්. lazy. හරිද? personal details එක fill කරන විදිය ඕගොල්ලන්ට මම app එකේ ගිහිල්ලා තමයි personal details එක fill කරන එක register video එකේදී කියලා ඇති. ඕකත් බලන්න ගිහිල්ලා. හරිද? දැන් අපි යමු කොහොමද මේකේ ක්‍රෑෂ් එක තියෙනවා. ඒ වගේම ගොඩක්
ගේම්ස් තියනවා. සෝ ඒක කොහොමද ප්ලේ කරන්න කියලා බලමු. ඕකේ ගයිස්, මේ විදියට මම දැන් තමයි ලක්ෂ පහක් දාගෙන තියෙන මගේ කවුන්ට් එකේ. මම මේ විදියට වැඩිපුර ගානක් දාගෙන ඩිපොසිට් කරන්න හේතුව දාගෙන ඩිපොසිට් කරලා වැඩ කරන්න හේතුවක් තියෙනවා. සාමාන්‍ය මේකින් දවස්කට ඕගොල්ලන්ට 10000ක් හෝ 20000ක් හොයන්න නම් මෙන්න මේ වගේ ගානක් තිබ්බොත් හැමදාම වගේ හොයන්න පුළුවන්. බොරුවට මේකේ 5000ක් 10000ක් ඔය වගේ දාගෙන විල්ලා 10000ක් 20000ක් හොයන්න එන්න එපා. ඔගොල්ලන්ගේ ලක් එකට වේවා දවසක් දවස් දෙකක් එහෙම ප්‍රොෆිට් කරන්න ඇති. හරිද? ඊට පස්සේ ඕගොල්ලන්ට ලොස් එක තමයි ඕගොල්ලන් දාන ඔක්කොම ලොස් යනවා. ඒකට හේතු තියෙනවා බද. හරිද? ගොඩාක් කට්ටිය මගෙන් අහන දෙයක් තමයි පොඩි එමවුන්ට් එකක් දාගෙන. ඇත්තටම මට පොඩි එමවුන්ට් එකක් දාගෙන වැඩ කරන්න අමාරුයි. හරිද? මම පුරුදු වෙලා ඉන්නේ මේ විදිහට ලොකු accounts ප්ලේ කරන්න තමයි මම පුරුදු වෙලා තියෙන්නේ. හරිද? ඒක නිසා පොඩි accounts වලින් මම ප්ලේ කරන්නෙත් නෑ. පොඩි accounts පොඩි ඩිපොසිට් දාගෙන එන්නෙත් නෑ මම. ගොඩක් කට්ටියට මේක ඩෙමෝ කියලා කියනවා. සෝ මගේ පර්සනල් ඩීටේල්ස් ඔක්කොම ෆිල් කරලා තියෙන්නේ. හරිද? සෝ ඒක නිසා බලා ගන්න පුළුවන්. දැන් Binance එකකින් තමයි මම ඩිපොසිට් දාන්නේ. e-wallet කියලා තමයි එන්නේ. එතකොට හරිද? සෝ මේ විදියට ඩිපොසිට් එකක් දාලා තියෙනවා. හරිද? මේ විදියට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මම ඉතින් ඕගලන්ට දන්නවා ක්‍රෑෂ් එකේ කොහොමද වැඩ කරන්නේ කියලා. හරිද? ක්‍රෑෂ් එකේ තමයි මගේ ටාකට් එක ගහන්නේ. හරිද? ක්‍රෑෂ් එකේ තමයි මගේ වැඩ ඔක්කොම සිද්ධ වෙන්නේ. හරිද? ඉතින් මෙච්චර ගානක් තියෙන නිසා මම වැඩි වෙලාවක් ගන්න නෑ මේකට ගයිස්. වැඩි වෙලාවක් ගන්න නෑ මේකට. කොහොමද වැඩේ කරන්න කියලා විතරක් ඕගොල්ලන්ට කියලා දෙන්නම්. ටිප්ස් ටිකක් කියලා දෙන්නම්. වැඩි වෙලාවක් ගන්න එපා. මේ වගේ ගානක් දාගෙන ආවොත් ඕගොල්ලන් රුපියල් 10000ක් විතර ප්‍රොෆිට් කරොත් අනිවාර්යයෙන්ම වැඩක් බලාගෙන යන්න. හරිද? ඕක දවස ගානේ විත්ඩ්‍රෝල් එක අරගෙන යන්න. ඒකට පොඩ්ඩි වෙලාවක් මෙහි බලාගෙන ඉන්න ලොස් ටිකක් යනකම්. හරිද? ලොස් ටිකක් යනකම් බලාගෙන ඉඳලා ඕගොල්ලන්ට පුළුවන් දෙක පැනලා යනකම් බලාගෙන ඉන්න. මේ විදිහට ලොස් දැනට 3ක් විතර ගියා. මේක බලමු සාමාන්‍යයෙන් 4ක් ගියා. මේ විදිහට ලොස් යනකොට 6ක් 8ක්වත් යන්න දෙන්න. හරිද? ඊට පස්සේ දෙක පැනලා ගියෙන් පස්සේ පොඩි වෙලාවක් බලාගෙන ඉඳලා තමයි දාන්න. 4ක් ගියා. බලමු. හරි. 5න් මේක ගිහිල්ලා තියෙනොත් 3.40 ගන්නට. දැන් තමයි ප්ලේ කරන්නේ බලන්න guys. හිස්ටරි එකත් අලුතින් මම account එකක් create කරගෙන තමයි දාන්නේ. ඒකට හේතු ගොඩක් තියෙනවා. හරිද? මාස 3ට මම accounts අලුත් කරනවා. හරිද? සෝ මේකත් දෙක පැනලා ගිහිල්ලා තියෙන්නේ දෙපාරකට. හරිද? අපි බලාගෙනමු. පොඩ්ඩක් බලාගෙන ඉඳලා අපි දාමු. හරිද? දැන් මට ෂුවර් මේකත් දෙක පැනලා යයි කියලා මම 16ක් දාලා තියෙනවා. හරිද? මේක ලොස් වුණොත් බලමු අපි next move එක මොකක්ද කියලා. හරි. 10000ක් ගත්තා. ඊට පස්සේ 6000ක්ත් ගත්තා. හරිද? මේ ප්‍රොෆිට් එක කීයද කියලා බලන්න. හරිද? සෝ මෙන්න මේ විදිහට මේකම 18780ක් 18780ක් මට ප්‍රොෆිට් වෙලා තියෙනවා. සෝ මේක මට ඇති. හරිද? ලොකු ප්‍රොෆිට් එකක්. දවස ගානේ මෙහෙම ප්‍රොෆිට් කරන්න පුළුවන් නම් ඉතින් හරියට බලාගෙන ඉඳලා මම ලොස් එකක් නැතුව ගහලා තියෙන්නේ. හරිද? බලන්න 3.52න් කෑෂ් අවුට් වෙලා තියෙනවා. මම 2.5න් එකයි 2.38න් එකක් අරන් තියෙනවා. මේ විදිහට බලන්න ආයේ කෑෂ් අවුට් වෙනවනේ. කොහොමද හරියට ප්‍රොඩක්ට් කරන හරියට අපි කොහොමද ඇනලයිස් කරන්නේ? සෝ ඒක තමයි කියන්නේ. හරියට දෙයක් ඔයගොල්ලන් ඉගෙන ගන්නව නම් හරියට මේකෙන් ගේමක් ගහන්න පුළුවන්. ඒකට මෙන්න මේ විදිහට ඔයගොල්ලන් ගාව amount එකක් තියෙනවා. හරිද? ඔය මෙතඩ් එක තමයි දැන් දෙනුත් යන්න. ඔය මෙතඩ් එකම තමයි දැන් මම 20000කින් මේක නතර කරනවා. හරිද? දැන් 6000ක් දානවා මම ආයි 6000ක් දාලා 20000ක් මේක කම්ප්ලීට් කරන්න ඕනේ. මගේ ප්‍රොෆිට් එක 20000ක් කම්ප්ලීට් කරන්න ඕනේ. හරිද?
සෝ දැන්දානවා මේක මම කෑෂව් කරන්න ඕනේ සාමාන්‍යෙන් දෙකින් නෙවෙයි හරිද 1.40 1.50 ඇතුළත මම කෑෂව් කරන්න ඕනේ බලමු ලොස්ස එකක් යන්නතු හිතියොත් බලමු හරි ඒක පුළුවන් වුණා මට හොඳේ දැන් මම 20000කින් මේක දාන මේක ෂුවර් ආයි යනවා කියලා හරිද බලමු ඒක ගන්න පුළුවන් වෙන්න ඕන ඒක මිස්සුනා ඒක මිස්සුනෙන් පස්සේ කොහොමද බලන්න ලොස්ස එකක් හිල්ල තිබ්බේ බලන්න ඒක මමෝගලන්ට කිව්වා ඔය ලොස්ස එක ඔහෙද 1.40 නැත්තං 1.50 ගන්න කියලා ගන්න ඕන කියලා ඒක පොඩ්ඩක් මිස්සුනා ඒක ගත්තොත් මට ප්‍රොෆිට් හොඳේ හරි දැන් මේක ගමු මගේ ප්‍රොෆිට්ේ කොහොමද හදාගන්න කියල විතරක් බලන්න දෙනට 50,000 ලොස් හැබැයි ආපු ගමන් පලවිනි බෙට්ටගේම අපි කියද 10,000ක් විතර ප්‍රොෆිට් කරලා තිබ්බා හරිද දෙනට 50,000 ලොස් හරිද මේක බලන්න කොහොම යන්න කියලා මම වැඩි කරලා තමයි දාන්න ඒකට හේතු තියෙනවා දැනට 1,10,000 ලොස් හරිද පොඩ්ඩක් විසිමෙන් බලාගෙනමු මේක බලාගෙන තම අනිත්තක දාන්න ඕනේ මම ආයි වැඩි කරලා තමයි දන්න 40,000 ඒවගේම 36,000 ඒකට හේතු තියෙනවා මේක තුළේ ලොස් එක කවර් කරන්න නම් මෙන්න මේ විදිහටම වැඩ කරන්න ඕනේ හරිද පොඩ්ඩක් බලාගෙන ඉන්න ඒක කොහොමද රෙකවර් කරන්න කියලා බලාගෙන ඉන්න සෝ මේක අනිවාර්යයෙන්ම දෙක පැනලා යන්න ඕනේ අනිවාර්යයෙන්ම දෙක පැනලා ගියොත් තමයි මගේ ටාකට් එක හරියට එන්නේ බලමු සෝ හරි ඒක නම් පාට්ට ට්‍රෙක් එකක් හොඳේ සෝ ඒකත් දානව මම බලමු පොඩ්ඩක්කින්න ඕකේ ගත්තා ඕකේ ගයිස් ගත්තා ඉතින් තවමත් ලොස්ස එකේ තමයි ඉන්න ගයිස් හරිද තවමත් ලොස්ස එකේ 50,000ක් යස් ඕකේ මේකත් මේ විදිහටම දානවා හොඳේ මේකත් අනිවාර්යයෙන්ම යන්න ඕනේ දෙක පැනලා යන්න ඕනේ ගයිස් හෝ ගයිස් බලන්න කියද කියලා 70,300 හරිද ලක්ෂ 50 කියන්නේ ලක්ෂ 5ක් තියාගෙන හිටිය අපි ඇමවුන්ට් එක විදියට ඉතින් බලාගන්න පුළුවන් ඕකේ මේ ලොස් එක කවර් කරන්න සෝ මේක තමයි සිස්ටම් එක අපි ලොස් වුණොත් පොඩි ගණන් වලින් මේ ට්‍රිබල් කරලා ආවොත් ඇතින සිද්ධ වෙනවා අපිට එකකවුන්ට් එක වැඩි වෙලාවක් ඊට පස්සේ මයින්් එක අවුල් වෙනවා ඔය විදියට වැඩ කරන්න සිද්ධ වෙන්න හරිද මේ විදියට අපකර අයකවුන්ට් එක මෝස්ලි මෝස් 70,000ක් විතර ප්‍රොෆිට් මම හිතාගෙනාව 20,000යි සෝ ඒක තම කියන්නේ 70,000ක් විතර ප්‍රොෆිට් හැබැයි තව දෙපාරක් තුන් පාරක් ලොස් වුනොත් එතනදී සිද්ධ වන කෝන්ට එක වොස් වෙනවා හරිද ඒක නිසා මම ඇන්ලයිස් කරලා තියෙන සිිස්ටම් එකට අනුවතම ම වැඩ කරන්න හරිද මගේ ඇන්ලයිස් එකට අනුවතම ම වැඩ කරන්න ඒක නිසා මට වරදින්න සම්භාවිතාවේ අඩුයි හරිද මගේ ඇන්ලයිසිස් වලට ඔය ටයිම් අප්ඩේට් එකට මම මගේ ස්ක්‍රීන් එක යන ටයිම් එක ඕගොල්ලම් බලාගත්තුත් මොන ටයිම් එකද කියලා පොඩ්ඩක් මේ කරන්න ගන්න පුළුවන් ඕලන්ට ඔඩ් එක ඔක්කොම කොහොමද ගිය කියලත් බලාගන්න පුළුවන් ලොකෝඩ්ස් ගිය හරිද ඔයකොම ප්‍රඩිට් කරලා තමයි හැබැයි මම දාලා තියෙන්නේ කෑෂව් කරලා තියෙන්නේ 3යි
දෙකයි ඒවගේම දෙක හමාර ඔය වගේ තමයි කෑෂොට් කරලා තියෙන හරද එක සාමානෙන් ලොකෝඩ්ස් කිය හරද ඔය විදියට කරගන්න මේක විද්‍රෝල් එක දාගෙන හරද අනිත් වීඩියෝගේදී හම්බ වෙන්නම් ගච් අනිවාර මෙකවුන්ට හද නොන හදාගන්න ඩෙමෝනවෙයි ගයිස් හරද ආයිත් කියනවා ඩෙමෝනවෙයි ටිපසිට් එක දාප එකත් ඔගලන්ට පෙන්න්න හරද සෝ බයිනන්ස එක තිබ්බු ඩොලස්ටික ඔක්කොම දාගත්ත ඉතින් කැමති කටන්න ඕන එකොන්ට එකක් හදාගෙන ඩිපසිට් එකක් දාගෙන ඔගොල්ලන්ට පුළුවන් පෙඩේ පටන් ගන්න බයන ඇතරම කෑශ් බේක එකක් හම්බ වෙන නිසා ඒක තමයි බයනැතුව ගහන්නේ දැන් හරද ඉතින් නෙක්ස් වීඩියෝගේ දහම්බෙමු සීසුන් බයිගයිස්